ඔව් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කණ්ඩායම් 3ක් යොදා ගනිමින් මෙම සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වෙලා තිනවා. මේ වන විට ඔහු සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා තිනවා. මොහු සොයා බැලීම සඳහා නිවාස කීපයකටම ගොස් පරීක්ෂාවන් සිදු කරලා තිනවා. මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා නැහැ. ඔහු අධිකරණයේ මගහැර සිටින බව, පොලිසිය මගහැර සිටින බව පෙන්වනවා. කෙසේ නමුත් ඔහුට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 ඒ වගේම රජයේ සේවකයට නිල කටයුතු කිරීමේදී බාධා ඉෂ්ට කිරීම, ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය 344 රජයේ සේවකයෝ තම යුතුයකම ඉෂ්ට කිරීමේදී බාධා කිරීම සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා දෙනවා. අපිට හැකියාව ලැබෙයි කඩිනමින් මෙම සැකකාර නීතිඥවරයාත් අත්අඩංගුවට ගන්න. දකුණු මුහුදේ මේ මන්ත්‍රාභය පාර්සල් කිහිපයක් පාවෙමින් තිබෙනවා කියලා නාවික හමුදාව හොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසියට මොන හරි තොරතුරු වාර්තා කළා. මේ වෙන විට තංගල් කොට්ටාච බහර නිලධාරී මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුත්තක් ආරම්භ කරලා තිනවා. බොහෝ විට අද රාත්‍රිය වන විට මේ පිළිබඳ සවිස්තරද වාර්තාවක් අපිට ලැබෙන්නට පුළුවන් වෙයි. ඒ අනුව එම වාර්තාව ඔබට මාධ්‍යයට සමාජගත කිරීමේ හැකියාවක් මට ලැබෙයි. ඒ වගේම තමයි ඔය රටවලදී අත්දැකීම් වල ගන්න ශ්‍රී ලංකා පොලිසිය නිලධාරී ඇදීමට ලක් කරනවා කියනවා. එතකොට යාට තෑග ලබා දෙනවා කියලා කියනවා. මේ විදිහේ මාසෙ මාසෙ වලින් දැනට රත්නායක උතුර අපරාධ කොට්ටාසේ දැසර ඔළුවල මහතාට අර සංවත්සරයේදී විතරක් එනවා. ඒ වගේ නිලධාරීන්ට ඉදිරියේදී මොන වගේ කටයුත්තක්ද ඇදීම පෙරවල එහෙම නැත්නම් තෑග ලබා දීම පුළුවන්කමක් තියෙනවා. අපිට මාසෙ විතර මේ පිළිබඳව විශේෂයෙන් විශේෂ භාරගරු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමන්, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමන්, ඒ වගේම ගරු පොලිස්පතිතුමන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මම හිතනවා අපි විශ්වාස කරනවා කඩිනමින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සුබවාදී පිළිතුරක් අපි වෙත ලැබෙයි කියලා.